මනසටත් මොනවා හරි ආහාරයක් ඕන. මේ අලුත් අවුරුද්ද මිනිසුන්ට යහපත් විදිහට වැදගත් විදිහට ජීවත් වෙන්න. මෝඩ විදිහට ජීවත් වෙන්න නෙවෙයි. මොකද මරණය කියන එක තමාට පැමිණෙද්දී ඒක කොයි වෙලාවෙ කොතනක කොයිම ආකාරයකින් සිද්ධ වෙයිද කියලා ඔබ දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ. දැන් මේ තාත්තා අවුරුද්ද දවසේ නැති වුණේ. ඊට කලින් අවුරුදු දවස්වල ගෙවල් වල කොහමදත් මිනිස්සු කිරි උතරවලා කිරිබත් කැවුම් කාලා ජීවත් වෙනකොට ඒ තාත්තා ඔය කිසිම අවුරුද්දක හිතන්නේ නැතිද මම මගේ මරණය සිද්ධ වෙන්නේ මේ වාගේ දවසක කියලා කවදාවත් හිතන්නේ නැහැ. සමහරවිට ඔයාලගේ ගෙදර යම් උත්සවයක් පැවැත්වෙනවා ඇති යම් දවසක. hina වෙවි කට්ටිය කොහොම ඇවිල්ලා උත්සවයක් පැවැත්වෙන දවසක් ගැන හිතන්නකෝ. සමහර විට ඔන්න ඔය වාගේ දවසකම ඔයා මැරෙන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. hina වෙන දවසම අඬන දවසක් බවට පත් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට මේ අවුරුද්දේ ඉන්න කෙනා සමහරට ඊළඟ අවුරුද්දේ නෑ. වයස තරාතිරම ඒව බලපාන්නේ. උගත්කම් නූගත්කම් ධනවත්කම් දුප්පත්කම් ස්ත්‍රී පුරුෂ ඒ බෙදී මරණයට අදාළ නැහැ. උපන් සත්වයක් කොහොමදත් මැරිලා යනවා. ඒ නිසා මේ මරණය කියන එක ගැන නිතර සිහි කළ යුතු දෙයක්. දැන් බලන්න අලුත් අවුරුද්ද දවසේ හිතන්නේම නැති කතා වෙන්නේම නැති වචනයක් තමයි මරණය කියන්නේ. නමුත් ඒ දවසේමයි මේ මරණය සිද්ධ වුනේ. ඔයාලගේ විතරක් නෙවෙයි. අපිත් දන්න කොච්චර සිද්ධි තියෙනවලු අලුත් අවුරුද්ද දවසේ මැරිච්ච සිද්ධි. සමහරවිට මේ ධර්ම දේශනාව අද විකාශනය වෙනකොට මේ අවුරුද්ද දවසේ තවත් කෙනෙක්ගේ ප්‍රාණය නිරුද්ධ වෙලා. තවත් මලගෙදරක්. ඒ නිසා පින්වතුනි ඇත්තට අපි මුහුණ දෙන්න ඕන. එතකොට මේ ඇත්ත කල්පනා කිරීම පිණිස උපකාරී වෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් මම ඔබට සිහිපත් කරන්න. අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාකේතේ භික්ෂු සංඝයා සමග වඩිනකොට සවැත් නුවර ඉඳලා යම් දුරක් ওই සාකේතේ වඩිනකොට ඒ ගමක් කරා වඩිනකොට එක වයසක 100 කෙනෙක් පාරේ වඩිනවා. මේ පාරේ යනවා. ඒ 100 භාග්‍යවතුන් වහන්සේ දැකලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉඳලා මුන්ද දුවගෙන ඇවිල්ලා කොහෙදෝ මෙච්චර කාලයක් ගියේ මයි රත්තරම් පුතේ කොහෙද මෙච්චර කාලයක් ගියේ කියලා අතින් අල්ලගත්තා. මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතින් අල්ලගත්තා. මගේ රත්තරම් පුතේ කොහෙද නුඹ මෙච්චර කාලයක් ගිහිල්ලා හිටියේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව සවන් දුන්න බ්‍රාහ්මණයාට. දැන් බුදුරජාණන් වහන්සේ සමග වැඩි භික්ෂු සංඝයාට ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් මේ වගේම පියාණන් ඔක්කොම කපිලවස්තුයි. සුද්ධෝදන රජතුමා තමයි පියා. දැන් මේ කෙනෙක් ඇවිල්ලා මගේ පුතේ රත්තරන් පුතේ අම්මා බලාගෙන ඉන්නවා මෙච්චර කාලයක්. යන් ගෙදර යන් කියලා අතින් අරගෙන ගියා. ඉතින් අතින් ඇදගෙන දැන් යනවා. තමන්ගේ පුතා රෙන්න තුන් ඉඳලා ඇදගෙන යන්නේ වගේ. බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් ඒ ගෙදරට යනකොට දැන් අම්මා ඉන්නවා මිදුල් අතුක ගා ඉන්නවා. ඈතින් දැක්කා එයත් මේ අත් දෙක නල්ලට තියාගෙන බල්ලා මගේ අම්මෝ මේ මගේ පුතා නෙව කොහෙද රත්තරන් පුතේ මෙච්චර කාලයක් ගියේ දැක්කේ නෑනේ කියලා උන්ද ළඟට දුවගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩ හිටියා. ඒ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. ඒ දානෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඒ දෙදෙනා අනාගාමී ඵලයට පත් වුණා. ඊට පස්සේ දැන් මේ දෙන වයසයි. ඒතකොට නිතර ධර්මය අහනවා. ඒතකොට මේ ධර්මය අහලා අවසානයේ මේ දෙන්නම අරහත්ත්වයට පත් වුණා. ගිහි ඇඳුමෙන්ම
දෙන්නම රහත් වුණා. ඒතර බුදුරජාණන් වහන්සේම මැදිහත් වෙලා චිත්තකේ හදලා ඒ අරහත්ත්වයටපත් වෙච්ච ඒ දෙදෙනාගේ දේහවල් ආදාහනය කෙරෙව්වා. ඒ ආදාහනය කරලා අර චිත්තකේ දැවෙද්දී ඒ පැමිණ හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. අන්නේ දේශනාව තමයි අද ඔයාලට මේ ශක්තිපමණින් මේ විස්තර කරලා දෙන්නේ. දැන් අර අපිට ප්‍රශ්නේ යන්නේ අර කොහොමද මේ බුදුරජාණන් වහන්සේට පුතේ කියලා අර කට්ටිය කතා කළේ කියලා. ඒක භික්ෂු සංඝයා ඇහුවා. අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වයසක දෙන්න ආත්ම භාව 500ක් මගේම අම්මා වෙලා මගේම තාත්තා වෙලා ඉඳලා තියෙනවා මේ දෙන්න. ආත්ම භාව 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ආත්ම භාව 500ක් පුංචි අම්මයි බාප්පයි. එක දිගට පුතා කියන වචනේ ඔය අම්මයි තාත්තයි කටින් පිට වෙලා තියෙනවා ආත්ම භාව 1500ක්. ඒ නිසා දැන් මාව දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා පිට වෙන්නේ නැහැ. පුතා කියලාම තමයි කියවෙන්නේ. අර සංසාරේ. ඒකට අද වුණත් අපිට සමහර අය මුණ ගැහුනම එකපාර අපි යාළු වෙනවා. හිතවත් වෙනවා. දරුවෝ වගේ සලකනවා. මට මුණ ගැහිලා තියෙන සමහර ළමයි සමහර බෝඩින් වල නැවතිලා සමහර යාළුවන්ගේ ගෙවල් වලට හදිසියෙ ගිහිල්ලා ඊට පස්සේ ඒ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට වැඩි ආදරේ වෙනවා අර අලුතෙන් එන එක්කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට හේතුව තමයි සංසාරී සමීප ජීවිතවල ළඟින් හිටපු එකට සාක්ෂියක් කිව්ව එක. ඒක බුදුරජාණන් වහන්සේ ගාථාවකින් වදාලා මම ඒකේ සිංහල අර්ථය ලියාගත්තා. පෙර සසරේ නික අයුරෙන් නිතර එක්ව විසුව නිසා මේ භවයේදී දුටු පමණින් සිත පැහැදී යයි නිසා සංසාරයේ සමීප ජීවිතවල එකට හිටපු නිසා මේ ජීවිතේ දැක්ක ගමන් ඉක්මනට හිතවත් වෙනවා. ආදරයෙන් කල්ගත කොට දිගින් දිගට ආව නිසා යලි එක් වෙයි දියේ පිපි ගිය මහනෙල් මල විලසා වතුරයි මඩයි මහනෙල් බීජයයි එකතු වුණ ගමන් ඉක්මනට මහනෙල් මල් පිපෙනවා. ඒ වගේ අර සංසාරේ හුරු පුරුදු අය එකට මුණ ගැහිච්ච ගමන් අපි කියලා හැඟීමක් එනවා. තමන්ගේ වගේ හැඟීමක් එනවා. ඒ තමයි සංසාරේ එකට ජීවත් වීම. ඕක මෙහෙමයි ඉතින්. දැන් මේක හොඳකට සිද්ධ වුණා. ඔය වගේ තමයි සංසාරේ වෛරක්කාරයෝ. ජීවිතෙන් ජීවිතයට වෛර කරලා මේ ජීවිතේ දැක්ක ගමන් පුංචි හේතුවෙන් වෛරක්කාරයෙක් වෙනවනේ. ඒකට අපිටත් හිතා ගන්න බෑ මේ පොඩි කාරණාවෙන් ඇයි මෙච්චර වෛරය හැදුනේ කියලා. ඒ සසර පුරුදු. අපි බොහෝ දෙනෙක් සසර පුරුදු වලින් සහ සසරේ ස්වභාවය නිසා බැට කනවා. එතකොට මේ වයසක දෙන්න රහත් වුණානේ. එතකොට මේ හාමුදුරන් වහන්සේ නමක් මහාන වෙලා දුතාංග රැකලා ඊට පස්සේ භාවනා කරලා ගිරි ගුහාවල ඉඳලා මේ අවුරුදු ගණන් මහන්සි වෙලා කරගන්න මේ සසරින් එතර වීම කියන එක මේ වයසක දෙන්න ගෙදරදීන් කොහොමද කළේ? මේ වයසක දෙන්න කොහොමද කළේ? අනිත් එක ලදරු වයස අවුරුදු 7න් උඩ. එහෙම නැත්නම් තරුණ හාමුදුරුවරු එච්චර මහන්සි වෙලා නිවන් දකින මේ මාවත පුරුදු කිරීම මේ වයසක දෙන්න කොහොමද ගෙදර කළේ? අන්න ඒ කරපු විදිය තමයි බුදුරජාණන් වහන්සේ එදා ඒ චිතකේ දැවෙද්දි සෝහනෙදින් දේශනා කළේ. ඒ දේශනාවට කියනවා ජරා සූත්‍රය. ඒ කියන්නේ වයසට ගිය කෙනෙක් ගැන සහ වයසට යෑම ගැන දේශනාව කියලා අපි මේ විස්තර කරන්නේ. නමුත් මේකේ අර්ථය ඇතුළට ගියොත් වයසට ගියත් නිවන් දකින්නේ කොහොමද කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කළේ අපේ ජීවිතේ ගොඩාක් අඩු කාලයක් තියෙන්නේ. අප්පමිදං භික්කවේ මනුස්සානං ආයු. මනුස්සයාගේ ආයුෂ චුට්ටයි. මිනිස්සෙක් ගොඩාක්ම හිටියොත් එහෙම අවුරුදු 100ක් විතර.
හැබැයි අවුරුදු 100ට වැඩි ජීවත් වුණොත් එහෙම අන්තිම ජරාවට කියන්නේ හොඳටම වයසට ගිහිල්ලායි මැරෙන්නේ. වයසට යෑමේ කියන එකේ කෙලවරටම යනවා අවුරුදු 100ට වැඩි හිටියෝ. ඔන්න දේශනාව පටන් ගන්න විදිය අපේ ජීවිතයේ කෙටි කාලයයි තියෙන්නේ. අවුරුදු 100ක් වගේ තමයි උපරිම. 100ට වැඩි හිටියොත් එහෙම හොඳටම වයසට යනවා. ඊට පස්සේ වයසට ගිහිල්ලා හොඳටම අමාරුවෙන් මැරෙන්නේ. මම දැක්ක එක හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. තායිලන්තේ හාමුදුරන් වහන්සේ නමක් අවුරුදු 130ක් ජීවත් වුණා කියලා. මම හිතන්නේ තාම ජීවත් වෙනවා කියලා. ඇටසැකිල්ල විතරයි. සම්පූර්ණ ඇටසැකිල්ලක් හැමකින් වැහිලා තියෙනවා ඇඳේ. ඇවිද කියා ගන්න බෑ. ඉතින් අවුරුදු 100ට වැඩි ජීවත් වුණොත් හොඳටම අමාරු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න ටිකේ මිනිස්සු හැම වෙලාවෙම මෙයා මගේ දුව, මගේ පුතා, මගේ මහත්තයා, මගේ නෝනා, මගේ ගෙදර, මගේ ඉඩකඩම් කියලා හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන දේවල් මගේ අපේ කියන විදිහටම තමයි සිතවිලි හිතන්නේ. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපේ දේවල්. ඊට පස්සේ නමුත් මේ මම කියලා හිතපු දෙයකට තියෙන ධර්මතාවය තමයි නිට්ටයව පරිහරණය කරන්න බෑ ඒක. ඒක ස්ථිරසාර නෑ. ඉතින් යමක් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවද? ඒක නිට්ටය නෑ. ඒකේ ධර්මතාවය තමයි නිට්ටය නෑ. ඒක වෙනස් වෙලා යනවා. ඊට පස්සේ ඒ වෙනස් වුණාට පස්සේ යාට ජීවත් වෙන්න තියෙන්නේ සැපසේද දුකසේද? ඒ කියන්නේ මගේ කියලා අල්ලාගත්ත දේවල්ම වෙනස් වෙනවා. ඇයි අපි දරුවන් අපි ළඟට ඇවිල්ලා දරු සෙනෙහසින් අම්මගේ තාත්තගේ ඇඟේ වෙලිලා ඉන්නවා. මගේ දරුවෝ. නමුත් දරුවෝ හැමදාම ඔහොම ඉන්නේ නැහැ. එයාලගේ ලෝකේ අමෝතු ලෝකයකට යනවා. එතකොට අර අම්මලා තාත්තලා නොකීවට ඒ මිනිසුන්ගේ හිත වේදනায়. මගේ කියලා ගේ හදාගෙන තියෙනවා. දරුවෝ කියනවා ඔක වෙනස් කරන්න ඕනේ මේ අලුත් මේ ලෝකෙට මේ ගේ හරියන්නේ නැහැ. අකමැත්තෙන් හරි අම්මලා තාත්තලා කැමැත්ත දෙනවා. මේවා දඩි බිඩි ගාලා කඩනකොට මේ මිනිසුන්ගේ හිත වේදනায়. ඉඩකඩම් බෙදලා යනවා. මේ මිනිසුන්ගේ හිත වේදනায়. ඉඩකඩම් වලට මේ සහෝදරයෝ නඩුහබ කියා ගන්නවා. වචන කියනවා. හිතට වේදනায়. මගේ කියලා මේ ශරීරය පවල්ලාගෙන ඉන්නේ. මේකත් අතපය වාරු නැතු යනවා. පෙනීම අඩු වෙනවා. මගේ කියලා හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් වෙද්දී මේ හිතට දුක විතරයි උරුම වෙන්නේ. මම කියලා අල්ලාගත්ත දෙයට උරුමේ වෙනස් වීම නම් ඒක හැමදාම මේ විදිහට තේරෙන්නේ නැත්තම් නොනැති කෙනාගේ හොඳම තීරණය තමයි කිව්වා මේ ඔක්කොම අතහැරලා මහාන වෙන එක. හොඳම තීරණය ඒක තමයි කිව්වා. මේව හැමදාම තියෙන්නේ. මේ බුරුමේට වෙච්ච දේ දැක්කනම් ඔය අනුන්ගේ කියලා කිව්ව බිල්ඩින්ද ඔය කඩාගෙන වැටුනේ මම කියලා මිනිස්සු හිතාගෙන හිටපු බිල්ඩින්ද කඩාගෙන වැටුනේ. මගේ කියලා. හාමුදුරුවෝ පවා. මේ පන්සල්, ඒ දායකයෝ අපේ පන්සල්, අපේ වෙහෙර, අපේ ආරාමේ. හාමුදුරුවෝ 100 ගාණක් අපවත් වුණා. ඔය හාමුදුරුවෝ ගෙවල් අත්හැරියට ඔය හාමුදුරුවන්ගේ අම්මලා තාත්තලා මගේ පුතා කියන සංඥාවෙන් හිටියා. දැක්කද පොඩි හාමුදුරන්ගේ අත් වෙන් වෙලා, කකුල් වෙන් වෙලා, කඳ විතරක් ඇස් අරිනවා හාමුදුරුවෝ. යාන වාහන ඔක්කොම සුණු විසුණු වුණා. නගරයක් සුණු විසුණු වුණා. ඇමරිකාවේ ධනවතුන්ගේම ප්‍රදේශයේ හොලිවුඩ් ඇති වෙච්ච ගින්න මාසයකට වැඩි ගියන් නිවන්න. මම මගේ කියලා අල්ලාගෙන හිටපු ලෝකෙම පිච්චීගෙන ගියාද නැද්ද? ඉතින් මේවත් දැකලා මම මගේ කියලා අල්ලාගෙන ඉන්න මිනිස්සු මැරෙන්නේ නැද්ද? දාලා යන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද?
මේවා දැකලා මොලේ තියෙන කෙනෙක් නම් තවත් මොකට මගේ කියලා මේකේ පිටිපස්සේ ගාටනවද කියලා ඇහුවා. මේක අතහැරලා යන්නේ නැතුව. ඇත්ත කතාව ඕක තමයි කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මරණයේදී ඔන්න කවුරු හරි මේවා එහෙමත් අතාරින්නේ නැහැ. එහෙම කොහොමද අතාරින්නේ? ඔය මිනිස්සු ආමතුරුන්ට බැන්නට අපිටත් බැරිවම සිවුරු දාගෙන ඉන්න කියලා එනම් මහාන වෙන්නකෝ. හිතන්නවත් බෑ. ගෙවල් දොරවල් දාලා යන්න හිතන්නවත් බෑ. එනිසා ඒක පැත්තක තියමු. ඊට පස්සේ දැන් තවම ඉන්නවා මේක මගේ කියලා අල්ලගෙනම ඉන්නවා. හැබැයි අවසානයේ මොකද උනේ? මරණයේදී ඉස්යල්ලම දාලා ගියා. ඔයාලට මොනවද දාලා යන්න සිද්ධ වෙන්නේ මරණයේදී කියලා ඇහුවොත් ඒකට උත්තරේ මොකක්ද දන්නවද? මගේ කියලා යමක් හිතනවා නම් ඒක තමයි දාලා යන්නේ. ඔය ගෙදර ඔයාලා කෙනේ මරණයේදී ඕක තමයි දාලා යන්න වෙන්නේ. ඔය මහත්තයා, ඔය නෝනා, ඔය දරුවෝ, ඔය ඥාතීන්, ඔයාලට පේන ඔයාලගේ ඥාතීන්, අපි ඥාතීන් ඔය. මගේ ධනය, මගේ උගත්කම මේවමයි දාලා යන්න තියෙන්නේ. මරණයේදී දාලා යන්න සිද්ධ වෙන දේවල් මොනවද? යමක් මගේ කියලා අල්ලගෙන හිටියද ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. දැන් මේ ඇඟ කාගේද? මගේ. මරණයේදී දාලා යන්නේ මොකද්ද? ඒකම දාලා ගියා. ඊට පස්සේ ඒ නිසා මම කියලා හිතන දේ දාලා යන්න වෙනවා නම් නුවණැතියා කරන්නෙම ඒ දාලා යන්න තියෙන දේවල් ගැන මගේ ආත්මය කියන හැඟීම නැති කරගන්නවා කියමු. දැන් මේ කියන්නේ මොකද්ද? අර වයසක දෙන්න රහත් වෙච්ච හැටි. ඒ දෙන්න කැලේට නොගියට සිවුරක් දාගෙත්තේ නැති වුණාට අර පැල්පතේ ඉඳලා යාලා නැති කරගත්ත මොකද්ද? මගේ කියන එක. මමායනය කියන එක නැති කරගත්තා. අපේ මිනිස්සු කියන්නේ කවුද? මමත් ඔබත්. රෝමයක් ගානේ මට hina වුන්නේ නැහැ. මට කතා කළේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මන් දිහා බැලුවේ නැහැ. මට ලොකුකම් පෙන්නනවා. කාටද මේ? මට. ඕවා නේද මේ තියෙන අවුල්? ඕවාමයි තියෙන ගෙවල් වල අවුල්. මට ලොකුකම් පෙන්නනවා කියලා. මම කියන තැනම කරකිනවා. මාව දාලා ගියා. මට මෙහෙම කළා. මාව තේරුම් ගත්තේ නැහැ. අර බලන්න එක තැනකම කරකින හැටි. මට අසාධාරණයක් වුණා. මට යුක්ති ඉෂ්ට වුණේ නැහැ. මාව ඒ කට්ටිය තේරුම් ගත්තේ නැහැ. මම මෙහෙම කරද්දී ඇයි මට මෙහෙම කරන්නේ? එක තැනකම කරකිනවා. මොකද්ද? මම දැක්කද ආත්ම දෘෂ්ටිය. අර වයසක දින පැල්පතේ ඉඳලා ලෝක නැති කළානේ. ගිරි ගුහාවකට නොගියාට කසාවතක් දරාගත්තේ නැති වුණාට බුදුරජාණන් වහන්සේට පුතා කියලා දුවගෙන ආපු අර අම්මයි තාත්තයි ලොකු දෙයක් කළා. වයසට ගිහිල්ලා ලොකු දෙයක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි එලෙස අවදි වී බලති. ඔන්න මේක හොඳට මතක තියාගන්න. ලස්සන හීනයක් දකින්න. අවදි වෙනවා. ඒ හීනේ නැහැ. කවදාවත් නැහැ. මතක තියාගන්න. මැරෙනවා කියන එක අපේ ඥාතින් මැරෙනවා කියන එක හීනයක්කින් අවදි වෙනවා වගේ. දැන් මීට අවුරුද්දකට කලින් ඔයාලා දැක්ක තාත්තා ඒක හීනයක් ඔයාලට දැන් මතක් කිරිල්ලක් විතරයි තියෙන්නේ. එයා කතා කරන්නේ නැහැ. එයාගේ හඬ නැහැ. එයා ළඟ ගැවසෙන්නේ නැහැ. මේ ජීවිතේ අපි අත්හැරලා තවත් ජීවිතයක ඉපදෙනව නේද?
හීනකින් තවත් හීනකට ගියා. මේ හීනේ ඇතුලේ තියෙන දේවල් තමයි මේ අල්ලගන්නේ. ඔයා, මෙයා, මම, අපේ මේ ඔක්කොම ටික අල්ලා ගන්නවා. දැන් තාත්තා හීනෙන් ගියා. දැන් තව ඔයාලා තව කට්ටිය එන්න. එක එක්කෙනා හීනකින් යයි. ගිහිල්ලා තවත් හීනකට යනවා. ඕක තමයි ඇත්ත. ආයෙ මැරිච්ච කෙනා හීනයක් නැවත දකින්න බෑ වගේ මැරිච්ච කෙනා ආයෙ දකින්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහපු දැකපු දේවල් නාම මාත්‍රිකව කියනවා. අතීතය ගැන සිහි කරද්දී නම විතරයි කියන්න තියෙන්නේ. දැන් ඔයාලා තාත්තා ගැන කියනවා අපේ තාත්තා මෙහෙමයි කියලා. ඉතින් නම විතරයිනේ කියන්නේ. පෙන්නන්නකො භෞතික වශයෙන්. ඒකයි කියන්නේ රූපං ජීරති නාම අන්න ජීරති. නාම මාත්‍රිකව කතා කරනවා පුජ්‍යලයා නැහැ. කෙනා නැහැ. මේ මෘත දේහ ඉදිරියේ ආඩනවා. කෙනා නැහැ. මම ළඟදින් එනකොට මේ වාහනේ ගීතයක් ඇහුණා. ඒ තමයි සුදි කොඩිවැල් දාලා මේ ලොකුවට සරසලා මල ගෙදර එහෙම තිබ්බට ඒ කිසිම තැනක ඒ මිනිස්සයා ජීවත් වෙලා ඉද්දීන් ඒ මිනිස්සයා විඳපු අත්දැකීම වේදනාව කොතනකවත් නැහැ. මල ගෙදර තියෙන කොඩිවැල් විතරයි බෝට් එකයි. කවදාවත් දැකපො නැති හදිස්සියකට කරදරයකට එක් නොවිච්ච සෙනගක් එකතු වෙලා අර දේහේ වටේ මිනිස්සු කඳුළු සල්නවා මිනිහ දිහා බලාගෙන. අර මිනිහට කතා කරන්න හිතෙනවලු පුළුවන් නම් ඇයි අඬන්නේ කියලා. ඇයි කවදාවත් ඇවිල්ලත් නැහැ. මෙයා ගැන දන්නේත් නැහැ. අනුන් අඬනකොට කඳුළු වැටෙන අය නැද්ද? මලගෙවල් වල වගේ. මලගෙවල් වල ඇත්තටම ඔය ගින්දර වේදනාව මට එක්කෙනෙක් එක කැරෙනවා. අනිත් අය අඬද්දින් අඬනවා. ඔය hina වෙද්දින් hina වෙන්නේ. hina වෙද්දින් hina වෙන්නේ. ඒ වගේ. ජීවිත කාලේ ඉඳින් ඒ මනුස්සයාට නොලැබුණ ගෞරවය හිස පහත් කරලා අත් දෙක එකතු කරලා ජීවත් වෙලා ඉඳින් එකෙක් වෙන්නේ නැහැ. මරුණාට පස්සේ ලිස්සලා වැටෙද්දින් අත දුන්නේ නැති මිනිස්සු මරුණාට පස්සේ මෙන්න හිසේ තියාගෙන යනවා 8 දෙනෙක් 4 දෙනෙක් උස්සගෙන යනවා. ජීවත් වෙලා ඉඳින් එකෙක් වඩා ගත්තේ නැහැ. මේ මලකෙවල් වල ගිහිල්ලා බලාගෙන ඉන්න ඕන. පැත්තක පුටුවක් තියාගෙන තමන්ගේ ශරීරයේ මිනියට දාන්න දේහයට. දැන් මමයි ඔය මැරිලා ඉන්නේ කියලා. පිටින් ඉඳලා බලාගෙන ඉන්න. ඔන්න දැන් නෑ දැන් ඒකව වැන්දා. මම මලගෙදර ගිහිල්ලා මම දැනොත් පාන්සකුලෙකට ගියාම බලා ඉන්නවා. hina වෙවි වාහනෙන් බහිනවා කට්ටිය කතා වෙලා. ගෙදර ගාවට එනකොටම hina වලක්වා ගන්නවා. බිම් බලාගෙන ඇවිල්ලා වැඳලා පාර්සලයක් අර මොනවාරි තෑග්ගක් ගෙනාව බිස්කටයක් හරි දීලා මිනිහ ළඟට ගෙනල්ලා හිස පාත් කළා. ඒක උඩ මිනිස්සු ටිකක් අඬනවා. ඊට පස්සේ එළියට එනවා. ඔන්න යාළුවෝ දෙතුන් දෙනෙක් මුණ ගැහෙනවා. කයිය හොඳටම කයිය විට කනායේ විටට සෙට් වෙනවා. ඊට පස්සේ පාරෙන් එහා වෙනම කට්ටියක් තැන් තැන් වල කසුකුසු පොඩ්ඩක් ඔයාගේ දේ මල ගෙදරක මලගෙවල් වලට යන්න. තේරුණා නේද? නිවන් දකින මාවතේදී මල ගෙදර කිල්ලට අහු වෙන්නේ නැහැ. මල ගෙදරේ තමයි මේ භාවනා ශාලාව. වැදන්නේ අපේ ජීවිතේ ඒකනේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මේක මුලින්ම වදාලා මේක ඇත්ත තේරෙනවා නම් ගෙවල් දාලා දුවනවා කිව්වා. සිවුර හොයාගෙන දුවනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට දුවනවා කිව්වා මේක ඇත්ත තේරෙනවා නම්. මෙහි පෝඩාව හිස් දේවල්. ඊට පස්සේ ඉතින් ඒ නිසා කට්ටිය කතා වෙනවා එක එක අහවලා මෙහෙමයි කියලා. ඒ ශරීරයක් තිබ්බට ඇත්තටම ජීවි ආත්මය ඒ නැත්නම් අපි ආත්මය කියලා කතා කළාට එතන ඇත්තටම සත්වෙක් නැහැ. අර ගරු කළාට ඇත්තටම එයාට නෙවෙයි ගරු කරන්නේ.
මිනිහට දැන් අපි ඇත්තටම කතාව ගත්තොත් අපි ඇත්තනේ දැන් කතා කරන්නේ. ඇත්ත කතා කරන්නේ. ඔයාලා උනන් ඒ තාත්තට කියලා වැඳ වුණත් අඬා වුණත් ඇත්තටම තාත්තට නෙවෙයි. ඇයි එයා එතන නැහැ? එයා දැන් වෙන ජීවිතයකට ගිහිල්ලා. ඇත්තටම එයා නැහැ. නාම මාත්‍රිකවයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළා මගේ ආත්මය කියන මම ආයනය කරන කෙනත් එක්ක තමයි ශෝක මසුරුකම් වැළපීම් තියෙන්නේ. මම කියලා හිතන කෙනත් එක්ක ශෝකේ අයින් වෙන්නේ නැහැ. එයාට අනිවාර්යෙන් මම කියන කෙනාට මොනවාරි කරදර වෙනවා. එතකොට ශෝක වෙන්න වෙනවා. වැළපීම එයාගෙන් අයින් වෙන්නේ නැහැ. ඒ මම කියලා හිතන කෙනාට වැළපෙන්න දේවල් වෙනවා. මසුරුකම් මම කියන කෙනාට අවශ්‍ය දේවල් තියෙනවා. ඒවා වෙන අය සන්තක වෙනවට කැමති නැහැ. වෙන අය සන්තක වෙනවට කැමති නැහැ. මසුරුකම්. තමන්ගේ ගෙවල් වලට අනිත් අය බැල් මෙහෙලනකොට, ඉඩකඩම් වලට බැල් මෙහෙලනකොට ඔය අවුල් යන්නේ මසුරුකමත් එක්ක. තරුණ දූල පුතාලා යාළු වෙනවා. ඒ කොල්ලෝ කෙල්ලෝ වෙන අයත් එක්ක බැඳින් හට ගන්නවා. එතකොට මේ ජීවිතය අවුල් වෙලා දෙදරන්නේ මසුරුයි. එතකොට තමන්ම හිතෙන් කල්පනා කරන්න මම නිවන් දකින්නේ කවද්ද? මම කියලා අල්ලාගත්ත දෙයක් වෙන කෙනෙක් සන්තක වෙනවට මම කැමති නැහැ. එතකොට මම කියලා අල්ලාගත්ත මානසික ලණු වලින් ගැට ගහලත් නැහැ. හිතෙනු යල්ලාගෙන තියෙන්නේ. ඒක වෙන කෙනෙක් සන්තක වෙනකොට මම කම්පණය වෙනවා නම් මං වගේ කෙනෙක් නිවන් දකින්නේ කවද්ද? පවුල් වල තියෙන නෝනා මහත්තුරු ඕන කසාද බඳිනවා. මහත්තයා වෙන අයත් එක්ක hina වෙනවට කතා කරනවට කැමති නැහැ. නෝනා වෙන අයට hina වෙනවට කතා කරනවට කැමති නැහැ. මසුරුයි. බයෙන් ඉන්නේ ජීවිතේ. මොනවාරි අවුලක් යයිද කියලා. ගිහි ගෙදර කියන්නේ ඉතින් ගිනි ගෙදරක්ම තමයි. එතකොට මේ ශෝක වැළපීම් මසුරුකම් දුක තියෙන්නේ මම කියලා අල්ලාගත්තු තැන නම් රහතන් වහන්සේලා නැති කලේ ශෝකේ නෙවෙයි. රහතන් වහන්සේලා නැති කලේ වැළපීම නෙවෙයි. රහතන් වහන්සේලා නැති කලේ මසුරුකම නෙවෙයි. රහතන් වහන්සේලා නැති කලේ මොකද්ද? මම කියන එක. මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, මනස තුල මේ ජීවිතේ ඇත්තටම මගේ කියලා ගන්න දෙයක් නැහැ කියන හැඟීම ඒ අවබෝධය ගත්ත නිසා අර මම කියන හැඟීමත් එක්ක තිබ්බ සියලු දුක් අන්දරාව නැති වුණා. සියලු දුක් අන්දරාව නැති වුණා. දැන් ඔය වෙන මිනිස්සු ඔය ටීවී වල නාට්‍ය යද්දි, චිත්‍රපටි යද්දි, ගමේ ගොඩේ ප්‍රශ්න වෙද්දී වෙන පවුල් වල ඔය පවුල් හබ තියෙන්නේ ස්වාමියා මහත්තයාගේ ප්‍රශ්න වෙන පළහිලව් ඔය කඩමණ්ඩියේ යාළුවෝ අනේ උන්ගේ හැටි අපි දන්නවා කියලා කතා වෙනවා. ඊට පස්සේ ටීවී එකෙත් ඔය වගේ දේවල් තියෙනවා. චිත්‍රපටි වල තියෙනවා. ඊට පස්සේ ඒවත් බලාගෙන ඉන්නවා පැය ගණන්. ඒ වුණාට තමන්ගේ ගෙදර ප්‍රශ්නයක් ඒ වගේ හැදුනොත් එහෙම ජීවිතේ දෙදරලා මරා ගන්න තැනටපත් වෙන්නේ එකම එක දෙයක් නිසා. අර ඇයි චිත්‍රපටියක් බලද්දී ඒ අවුලාවේ නැත්තේ? ඇයි අපිට? ඇයි නාට්‍යයක් බලද්දී අවුලාවේ නැත්තේ? ගමේ වෙන මිනිසුන්ගේ පළහිලව්වක් ඇයි Tamanට අවුලක් වුනේ නැත්තේ? ඇයි ගෙදර ප්‍රශ්නේ එච්චර උනේ? මගේ නෝනා, මගේ මහත්තයා. දැන් ඔයාලා කවුරුත් දන්නවා මේ තරුණ ජීවිතවල තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ පළහිලව් හදාගෙන ඉන්නවා. බැඳීම්, ප්‍රේමය. එහෙම බේරිලා ඉන්නේ අතලොස්සයි. කවුරුත් දන්න ඔහොම තමයි අද සමාජය කියලා ඔයාලම කටින් කියනවා. ඔයාගේ දරුවෙක් ප්‍රේම සම්බන්ධයක් හදා ගන්න ඕන බලන්න. අවුල් යන විදිය. ඇයි හේතුව? අර ඔක්කොම දිහා බලන්නේ පිටේ වුන් කියන හැඟීමෙන්. තමන්ගේ කියන මෙයා මගේ. ඇත්තටම මේ දුක ශෝකේ ඔක්කොම එන්නේ දුව යාළු වෙච්ච නිසාවත් පුතා යාළු වෙච්ච නිසාවත් නෙවෙයි. මගේ කියන හැඟීමත් එක්ක. දැන් හිතට පොඩක් ඇතුළට යන්න මේ මං කියන කාරණාව. දැන් මේ අලුත් අවුරුද්ද කාලේ මිනිස්සුන්ට කැවුම් කාලා, කිරිබත් කාලා, කෙසෙල් කාලා දැන්කට හවිහත්යත් ඇතිනේ.
ඒ නිසා ওই ශක්තියෙන් මනසටත් ශක්තිය කරගෙන ජීවිතය ඇතුළට ගිහිල්ලා බලන්න මේ මම කියන එකත් එක්ක අපි විඳින දුක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මමායනේ මේ දුරු කරපු රහතන් වහන්සේ කිසිම දුකක් නැතුව වාසය කරනවා. මේ ලෝකයේ මිනිස්සු හැම වෙලාවෙම හිටියේ මම කියන එක්කෙනත් එක්ක. රහතන් වහන්සේ හැම වෙලාවෙම ඉන්නේ ධර්මයත් එක්ක. මිනිස්සු ඉන්නවා මමත් එක්ක. රහතන් වහන්සේලා ඉන්නවා ධර්මයත් එක්ක. දුක තියෙන්නේ මම ළඟද ධර්මයේ ළඟද? මම ළඟ. ඒ නිසා රහතන් වහන්සේලා ඉන්නේ ධර්මයේ ළඟ නිසා රහතන් වහන්සේලාට දුක එන්නේ නැහැ. මුනිවරයාට ප්‍රිය අප්‍රිය කියලා දෙයක් නැහැ කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ දැන් අපි යම් දෙයකට ප්‍රිය වුණොත් තමයි අප්‍රිය දෙන්නේ. දැන් මේ ඇඟට අපි ප්‍රිය නිසා තමයි ලෙඩ හැදෙනකොට ලෙඩ අපිට අප්‍රිය. ওই ප්‍රිය අප්‍රිය කියන එක මේ අතේ මේ පැත්තයි අනිත් පැත්තයි වගේ. මේ අල්ලේ දෙපැත්ත වගේ තමයි ප්‍රිය අප්‍රිය කියන එක. එකටමයි තියෙන්නේ. ප්‍රිය දේ නැති කරපු ගමන් අප්‍රිය කියලා කතාවක් නැහැ. යමක් Tamanට ප්‍රියයි නම් ඒකට බාධා කරන අය අපිට අප්‍රියයි. ඒක උනේ ප්‍රිය නිසා. පැහැදිලි නේද? ඒ නිසා ප්‍රිය අප්‍රිය දෙකම හට ගන්න එහෙමයි කිව්වා. ඒ නිසා රහතන් වහන්සේලා ප්‍රිය අප්‍රිය දෙකෙන් වෙනස් වෙච්ච නිසා රහතන් වහන්සේලාට පේන දේවල් තියෙනවා. ඒ පේන දේවල් රහතන් වහන්සේලාගේ හිතත් එක්ක බද්ධ වෙන්නේ නැහැ. නෙළුම් කොළයට වැටෙන වතුර වගේ ගලාගෙන යනවා, ඇලෙන්නේ නැහැ. කොච්චර ආදරෙන් කතා කළා. ඒකනේ අර රහතන් වහන්සේ නමක් කුඹුරක නියරකින් වඩිනකොට කලබලේ මිනිස්සු දුවනවා. ඒ දුවන මිනිස්සයා රහතන් වහන්සේගෙන් එංගේ හැප්පුණා. රහතන් වහන්සේ වීසි වෙලා කුඹුරට වැටුණා. කුඹුරේ හිටපු මිනිස්සයා හරි ශ්‍රද්ධාවන්තයි. එතකොට මේ මිනිස්සයා දුවගෙන ඇවිල්ලා රහතන් වහන්සේ ගොඩට අරන් වතුරෙන් සිවුර හොදලා ඇඟේ මඩ හොදලා ඊට පස්සේ බලන්න හඳුරන්නේ අර මිනිස්සයා කරපු වැඩේ කියලා කිව්වා. එතකොට රහතන් වහන්සේ වදාලා ඔයා මට මොකුත් කළෙත් නැහැ. එයා මට මොකුත් කළේ නැහැ. කළෙත් නැහැ. ඔයා කරපු දේ ඔයාට, එයා කරපු දේ යාට. ඇයි අර වැටිල්ලේදී අමනාපයක් ආවේ නැහැ. ඒ නිසා මේ මිනිස්යාට තල්ලු කළවත් රහතන් වහන්සේගේ හිත වෙනස් කරන්න බැරි වුණා. ඒ නිසා මේ මිනිස්යාට රහතන් වහන්සේට මොකුත් කළේ නැහැ යා. මෙයා රහතන් වහන්සේ නෑවෙව්වා. නාවනකොට හරි ෂෝක් කියලා ඒකට ආසාවෙන් ඇලුනේත් නැහැ. ඒ නිසා මෙයාට උපස්ථාන කරලත් රහතන් වහන්සේගේ හිත වෙනස් කරන්න බැරි වුණා. ප්‍රිය අප්‍රිය දෙකෙන්ම නිදහස් වෙච්ච කෙනෙක්. බලන්නකෝ අර ගිහි ගෙදරක ඉඳලා වයසක ආච්චි කෙනෙකුට වයසක සීයා කෙනෙකුට පුළුවන් වුණානේ මේක මේ සංසාරයෙන් එතර වෙන්න. මම කියන හැඟීම නැති කරගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේලා අහපු දෙයකට හෝ පෙනෙන දෙයකට හෝ දැනෙන දෙයකට හෝ හිතන කිසිම දෙයකට හෝ රහතන් වහන්සේලා තුල මම මගේ ආත්මය කියන හැඟීම නැහැ. ඒ නිසා මේ මම කියන හැඟීම දුරු කරගන්න එකම තමයි කිව්වා විසුද්ධි මාර්ගය. සංසාරයෙන් එතර වෙන ප්‍රතිපදාව. මේ මම කියන හැඟීම නැති කරගන්න එක. ඉතින් මේක ලේසි දෙයක් නෙවෙයි කියන රාග විරාගයට නොඇලී ඒ රහතන් වහන්සේලා ඊතර වුණා කියලා කියනවා. එතකොට පින්වතුනි බලන්න දැන් අපිට නිවන් දකින්න ඕන නම් ඒ නිවන් දැකීම පිණිස කර යුතු දේ තමයි ඔය තියෙන්නේ. ඒ තමයි මේ හැම වෙලාවෙම Tamanට අසාධාරණයක් වුණා කියන එකෙන් විඳවන්න එපා. දැන් ළඟදී මම දැක්කා ප්‍රවෘත්තියක්. තරුණෙක් මේ තනි කියලා තට්ටු ගානකින් හෝටලයකින් පැනලා මැරිලා. කවුද තනි උනේ? මම. දැක්කද සියදිවි හානි කරගන්න තැනට හැංගීම යන හැටි. මම තනි. මට මෙයාලා මෙහෙම කරනවා.
ඒ නිසා සතර සතිපට්ඨානය කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒ සතර සතිපට්ඨානෙම සිහිය පිහිටුව බලන්න යා මම ඉන්නේ කොහෙද කියලා. මම ඉන්නේ කොහෙද කියලා සිහියෙන් බලනකොට මම කියලා කෙනෙක් නැහැ. ඒකයි සතිපට්ඨානෙ වඩන කෙනාට ධර්මය අවබෝධ වෙන්නේ. පැහැදිලිද මම කියන එක? ඉතින් ඒ නිසා පින්වතුනි දැන් මෙහෙම එකක් මේක දැන් අපි කතා කරන මම කතා කරපු පළියට මටවත් ඇහුව පළියට ඔබටවත් මේක ලේසි නෑ තමන්ගේම නුවණ තමන් මෙහෙව ගන්නකල්. තමන්ගේම නුවණ තමන්ට මෙහෙව ගන්නකල්. අපිට මේ වගේ ඇත්තක් කල්පනා කරන්න හිතට ඉඩ දෙන්නේ නැහැ ගෙවල් වල තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මේවා කල්පනා කරන්න නෙවෙයි ඔළුව වැඩ කරන්නේ ඒවා කල්පනා කරන්න. හොඳට බලන්නකෝ. දැන් මේ තප්පරයකට දෙකකට ලුකුවට තේරුන්නේ නැති වුණත් ලාවට වගේ දැනෙනවා මේ මම කියන කෙනා නිසයි මේ දුක කියලා. ලාවට වගේ දැනෙනවා. ඇත්තටම මම කියන හැඟීමෙන් අපි නිදහස් වුණා නම් මේ ප්‍රශ්න ටික නෑනේ කියලා ලාවට වගේ දැනෙනවා. ඊමේල් පොඩ්ඩක් ලාවට වගේ කතා කරපු නිසා. නමුත් ගෙවල් වල ඕවා ඇහෙන්නේ නෑනේ. යාළු මිත්‍රයෙකු තුනම කතා කරන්නේ නෑනේ. සමාජයකට ඉඩක් නෑනේ. අපේ හිතෙත් ඒකට ඉඩක් නෑ. අපි කැමති අපිව වර්ණනා කරනවා නම් අපේ හොඳ කියනවා නම් අපේ ළමයි හොඳ තැනකට යනවා නම් එතන මේ එයාලා හිතන එකේ අසාධාරණයක් නැහැ. ඒ තමයි ලෝකයේ දේවල්. නමුත් මේ ලෝක සම්මුතිය ඉක්මවා ගිය තැනක් තමයි නිවන් දකිනවා කියලා කියන්නේ. මම ඔයාලට අපි මුලා වෙලා ඉන්න එක කොච්චර බරපතලව මුලා වෙලා ඉන්නවද කියලා තේරෙන්න පුංචි දහම් කරනවක් කියනවා. ඒව හිතුවත් අපිට මේ මම ආයෙනින් පොඩ්ඩක් දුර වෙන්න පුළුවන්. පොඩ්ඩක් නෙවෙයි ඉතින් හරියට කළොත් හොඳටම දුර වෙන්න පුළුවන්. දැන් මේ ඔක්කොම මම කියන කෙනාට එන්නේ මෙන්න මේ ඇඟම මුල් කරගෙන. ඇයි මේ අම්මගෙන් අම්මයි තාත්තයි නිසා මව කුසෙන් ඉපදුනේ මේ ශරීරේ. ඒතර මේ ශරීරයේ මව කුසෙන් බිහි කරපු නිසා ඒ අම්මට මෙයා දුව මෙයා පුතා. ඒ තාත්තට මෙයා දුව මේ පුතා. ඒ කුසෙන් තව දරුවෝ ඉපදුන නිසා එයා අයියා මල්ලි නංගි සහෝදරයෝ. ඒ ශරීරවල પરම්පරාවත් එක්ක ඒ අය අපේ પરම්පරාවේ. ඒ ශරීරේ තැම්පත් කරලා තියෙන ගේ අපේ ගේ. ඒ ශරීරේ අරන් යන වාහනේ අපේ වාහනේ. ඒ ශරීරේ තවත් ශරීරයකට පටලවනවා. ඒ එයාගේ නෝනා. ඒ එයාගේ මහත්තයා. බලන්නකො මේ ශරීරයක් නිසා මම ආයෙත් හිටියා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය දිහාට හොඳට බලන්න කිව්වා. බලනකොට මේ ශරීරයේ තියෙන්නේ ඉරියව් වල චලනයක් කිව්වා. දැන් අපි වගේම කෙනෙක් ඉති රූපෙන් හදලා තිබ්බට එයා මිනිස්සෙක් නෙවෙයිනේ. ඇයි ඒක හෙල්ලෙන්නේ නැහැ ඉරියව්. ඇස්සරින්නේ නැහැ, කතා කරන්නේ නැහැ, හැරෙන්නේ නැහැ, යන්නේ නැහැ, එන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිමයක්. අපි විදිහටම කෙනෙක් හදලා දැන් ඉති රූප වලින් හදනවනේ. එතකොට එයා පිළිමයක් උනේත් මම මිනිස්සෙක් උනේත් ඇයි? අරයට ඉරියව් චලනය කරන්න බෑ. මට ඉරියව් චලනය කරන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයා කියන කෙනා දිහා බලා ඉන්නකෝ තමන්ගේ ඇඟ දිහා ඉරියව් ටිකක් චලනය වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් මේ ඇඟ හැදිච්ච විදිහ බලන්න කිව්වා. ඔන්න දැන් පිටින් බැලුවේ. දැන් ළඟට ඇවිල්ලා බලන්න ඕන මේ ඇඟ කොහොමද හැදුනේ කියලා. ඇටකටු ටිකකින් සැකිල්ලක් හදලා ඒකේ මස් ටිකක් පුරවලා නහර වලින් ඔතලා හැමකින් වහලා. හොඳට බලන්න දැන් තමන් ඇඟ දිහා බලන්න. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේක මේ ඔතලා පාටට තියෙනකොට
කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ නේ මේක ඇතුළේ ඇට සැකිල්ලක් නාහර වලින් ඔතල මල් පුරවල තියෙන කියලා. අර මේ පාටට මේ මුළු ඇඟම හැමෙන් තමයි වහලා ඇතුළ පෙන්නන්න දෙන්නේ නැත්තේ. මේ මුළු හැමම ගලවලා ගුලි කළොත් පොඩි දෙහි ගෙඩියක් ගන්න කියන. ඒකට මේ එයාම මට ඕන ඔයා නැතුව බෑ කියලා මේ මැරෙන්නේ අර දෙහි ගෙඩියක් තරම් හැමට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හරි. දැන් මේක ඇතුළට යන්න කිව්වා. මේක ඇතුළට යනකොට මේකේ තියෙනවා බාහිරින් පේන්න පහක් කොටස් පහක්. කෙස්, ලොම්, නිය, දත්, සම. ඔච්චරයි පේන්නේ. දිවෙත් උඩට තියෙන සිවිය. ඒකට අපිට එකපාරම මස් කැල්ලක් පේන්නේ නැහැ. ඔක්කොම සමකින් ආවරණය වෙලා තියෙන්නේ. ඔච්චරයි. ඒකයි තචපංචකය කියන්නේ. ඇහැට පේන කොටස් පහවයි. කේසා, ලෝමා, නඛා, දන්ත, තචු. දැන් මේක අස්සට තව යන්න ඕන. අන්න මස්, නහර, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසූචි, මලමුත් ඇතුලේ තියෙන පිත්ත, සෙම්ම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද ආදී ඇතුලේ තියෙන කොටස්. එක මේ ශරීරයේ කුණප කොටස් තමයි ඇතුලේ තියෙන්නේ. පින්වතුනි වරදින්නේම නැති භාවනාව තමයි විදර්ශනාව. සාමාන්‍යයෙන් මිනිස්සු සමත භාවනා කරන්න ගිහිල්ලා ඒ හිත එකඟ කරලා යම් සමාධියක් ඇති වුණාට පස්සේ මිනිස්සු ওই සමාධිය ඔස්සේ එක එක දේවල් වලට යනවා. සමහරට භූතයෝ පේනවා. හිතට එක එක හැඟීම් එනවා. මට අවබෝධ වුණා වගේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහි ඉපදුනේ නැහැ කියලා වගේ හිතට හිතෙනවා. ඊට පස්සේ ඒකටම ਵਿਚාරය එනවා. දැන් කියන්නකෝ ඔය කෙස්ලොම් නියදත් කියලා මේ ඇඟ ඇතුළට ඇඟේ ඇත්ත හොයලා යනකොට හිතෙයිද බුදුන් උපන්නේ ලංකාවේ කියලා හිතෙයිද? තේරුණා නේද? ඇත්ත හොයන කෙනාට ඒක වෙන්නේ නැහැ. ඔව් ඇත්ත හොයන්නේ නැතුව හිත වෙනතකට යවපු ගම එයාගේ හිත විඥානයේ මායාවට ලක් කරනවා. ඊට පස්සේ මේක ඇතුළට හොඳට යනවා දැන්. එහෙම ගියාට පස්සේ මෙයාට පේනවා බුදුරජාණන් වහන්සේ වදාලා ගොඩාක් අය ඊට පස්සේ මේ දෙතිස් කුණප කොටාසයක් තියෙන මේ ශරීරේ සිදුරු 9කින් එළියට මේ ශරීරේ විවෘත වෙනවා. ඇස් සිදුරු දෙක, කන් සිදුරු දෙක, නාසය සිදුරු දෙක, ඊළඟට මේ කට, ඊළඟට මල මුත්‍රා මාර්ග. ඒකට ඇතුලේ තියෙන දේවල් එළියට එනවා. ඇස් වලින් කබ කඳුළු, නාසයෙන් සොටු දියර, කනෙන් කංකාදුරු, කටෙන් පිත එනවා, සෙම එනවා, කෙල එනවා. ඊළඟ මල මුත්‍රා මාර්ග වලින් මල මුත්‍රා ජරාව පිට වෙනවා. මේ හැමෙන් දාඩිය ගලනවා. ඇඟට ඇලෙන ගතිය වුරුණු තෙල එනවා. දැන් මම ඔයාලට කියන්න කිව්වොත් සුවඳවත් කෑම වර්ග 100ක්, රස කෑම වර්ග 100ක්, ආස හිතෙන කෑම වර්ග 100ක් කියන්න කිව්වොත් ඔබට කියන්න පුළුවන්. දැන් මම ඔබෙන් අහනවා මේ ඇඟ ඇතුලෙන් එළියට පිට වෙන සුවඳ එකම එක දෙයක් කියන්න පුළුවන්. එකම එක දෙයක්. අප්පිරිය හිතෙන්නේ නැති ඔයාගෙම තේ කෝප්පෙට ඔයාගෙම කෙස් රොදක් වැටුණොත්, ඔයාගෙම තේ කෝප්පෙට ඔයාගෙම මේ ලොම් ගහක් වැටුණොත්, ඔයාගේ තේ කෝප්පෙට ඔයාගෙම නියපොතු කෑල්ලක් වැටුණොත්, ඔයාගෙම තේ කෝප්පෙට ඔයාගෙම හැම කෑල්ලක් වැටුණොත්, ඔයාගේ තේ කෝප්පෙට ඔයාගෙම මේ හෙම්බිරිසාව හැදිච්ච කාලෙක හොටු ටිකක් වැටුණොත්, ඔයාගෙම වැටෙන්නේ වෙන කෙනෙක්ගේ ගැන කතාව පැත්තක තියෙන. තමන්ගේම දේ තමන්ට අප්පිරිය වෙනවනේ. අනුන්ගේ දේවල් ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාලා තව යන්න මේක ඇතුළට. තව ඇතුළට ගියාට පස්සේ පේනවා කිව්වා ගොඩාක් මිනිස්සු ආසා කරන්නේ එකපාරම මූණට. මූණට තමයි අහුවෙන්නේ. අපි කියමු අතපය හොඳට සුදුවට ඇඟ ලස්සනට තිබිලත් මූණ තියෙන්නේ අපි කියමු කැවුමක් වගේ කියලා.
කට ඇඹරිලා නහය ඇඹරිලා අපි කියමු ගෑනු ළමයි කියලා ගෑනු ළමයට කවුරු කැමති වෙයිද? ඒතර මේ ලෝකේ ආකර්ෂණීයම අංගය තමයි කිව්වා මූණ. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය මූණ ඇතුළට පොඩ්ඩක් යන්න. ඇතුළට ගියාම සිදුරු තියෙන හිස් කබලක් තියෙනවා. ඇස් සිදුරු දෙක තියෙනවා ඒ කබලේ. නාස් සිදුර තියෙනවා. කට සිදුර තියෙනවා. මේ හකු සිදුර තියෙනවා. ඔය කබලට ඇතුළට මස් පුරවලා හැමකින් වහලා සිවියකින් පාටක් වෙලා. ඔන්න ඕකට තමයි ගියා වුනේ. එක එක මූණු. ආරයා නම් තලෙලෙලුයි. ආරයා සුදුයි. ආරයා සිරියාවන්තයි. ආරයා hina වෙනකොට ලස්සනයි. අර හිස් කබල අපිට පුංචිම හැඟීමක් වන්නේ. සීනි ලෙඩෙක් මේ ලෙඩෙක් හිතන සිතිවිල්ලවත් මේ කයේ අසුබයක් තියෙන කෙනෙකුට අසුබ ගැන හිතෙන්නේ නැහැ කිව්වා. ඒක මං කියන්නේ මෙහෙම. ඔන්න සීනි ලෙඩෙක් ඉන්නවා. එක එක හැඩේ කේක් ගෙනවා. පුදුම ලස්සනයි. පුදුම සුවඳයි. එක එක කෑම. මොන ලස්සන තිබ්බත් මොන හැඩ තිබ්බත් කේක් එක දකිනකොට මෙයාට හිතෙනවා ඕ වගේ සීනි කියලා. හිතෙනවද නැද්ද? ඉතින් අපි එහෙම හිතුණාට අපිට මේ එක එක්කෙනාගේ මූණු ටික දිහා බලනකොට ආරයා ලස්සනයි කිය හිතෙනවා මිසක් මේක හිස් කබලක් ආසේ මොළ ටික මේ මස් පුරවලා හැමකින් වැහිච්ච අසුබ යන්නේ කියලා අහලකටවත් හිතෙන්නේ නැහැ. සීනි ලෙඩෙකුට සීනි ගැන තියෙන හැඟීමවත් දෙතිස් කුණප කොට්ටාසයක් පරිහරණය කරන අපිට අසුබයි කියන හැඟීම අහලකවත් නැහැ. ඉතින් අපි කවද්ද නිවන් යන්නේ? ඇත්ත දකින්න බැරි මනුස්සයා කවද්ද නිවන් යන්නේ? දැන් ඕවා ජීවිතේ ඇත්ත කල්පනා කරන්න තියෙද්දි බුදුන් උපන්නේ කොහෙද? එක එක දේවල් හොයනවා. අරයා හරිද මෙයා හරිද? වාද විවාද තර්ක විතර්ක මේ හැම දෙයක්ම මේ සමාජයේ තියෙන්නේ ඇත්ත නොදකින නිසා. හරි බුදුරජාණන් වහන්සේ වදාලා තව ඇතුළට යන්න කිව්වා. යම් දවසක මේ ශරීරය මැරුණොත් එහෙම ඉද්දමිලා නිල් වෙලා සැරව ගලනවා. ගෙදර මිනිස්සු මොකද කරන්නේ? සෝනට ගිහිල්ලා දානවා. අපි අඳුරන ළමෙක් මැරුණා. එයාගේ ශරීරය මොකක් හරි විසක් අහුවෙලා ස්පිරිතාලෙන් මිනිහ දුන්න ගමන්ම මේ මිනිහ ඇතුළෙම සැරව ඉක්මනට සැරව හැදෙනවා. හවස ගෙනියන්න තිබ්බ මිනිහා ඒ ගෙදර අම්මලාම කිව්වා උදේම වලේලාමු කියලා. මම කියන්නේ ඔයා කොච්චර ආදරේ වුණත් තවත් කෙනෙකුට එයා මැරිලා ගෙදර ඔයා අවුරුදු ගණන් තියා ගන්නවද? අර ජීවත් වෙලා ඉද්දින් ගෙදර එන්න පරක් වුණොත් කෝල් කරලා අහනවා. කොහෙද ඉන්නේ? එන්නේ නැද්ද ඉක්මනට? එන්නේ නැද්ද ඉක්මනට කියලා කියපු කටින්ම මේක ඉක්මනට වලේලාමු. මේක ඉක්මනට පුච්චමු කියලා. මේ ශරීරෙම ගෙදර මිනිස්සුම සෝනට ගිහින් දානවා. අතු ගාන කුණු ටිකක් ගෙදර ඉඩමට දැම්මේ. ගෙදරට උයන්න ගෙනාවු මා සුද්ධ කරපු මාළු කුණු ටිකක් ගෙදර ඉඩමට දැම්මේ. ගෙදර එක මැරුණාට පස්සේ සෝනට දානවා. එහෙනම් අපිට මිනිය කියන එක අප්පිරියයි මාළු කුණට වඩා. තමන් ගැන බලන්න. මේ හොඳ පාඩම් ඔය කොල්ලෝ කෙල්ලන්ට ආදරේ වෙලා ඔයා නැතුව බෑ මෙයා නැතුව බෑ මගේ වස්තුව ඔයා මන් ළඟම ඉන්න ඕන මැරුණ ගමන් ගිහිල්ලා දානවා. ඊට පස්සේ ඉස්සර නම් සොහොනේ ඒ මිනිහ කුණු වෙනවා. කුණු වෙනකොට සත්තු කනවා. ඒ මිනිහ සත්තු කනවා. සත්තුන්ට ආහාරයක් වෙනවා. අවසානයේ මේ ලෝකේ ඉන්න හැම සතාගේම මස් මාංශ කාලා හැදිච්ච මිනිස්සයා අවසානයේ පණුවම ගන්නවා. මේ බත් ඇට වගේ පණුව. කොයි ලෝකෙන් පහළ වුණාද දන්නේ නැහැ. කුණු වෙච්ච මිනිහ දැකලා නැද්ද? නායෙන් එන පණුව කනෙන් රිංගනවා. කනෙන් එන පණුව නායෙන් රිංගනවා. බත් ඇට වගේ අර බාස්මති බත් ඇට තියෙන ඒ වගේ පණුව. ඔබටත් මටත් වෙන දේ මේ බුදුරජාණන් වහන්සේ වදාලා තව යන්න ඇතුළට මේවා දකිනකොට එක දෙයක් ඇත්ත කියලාම හිතයි කිව්වා.
ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තක්මයි කියලා. එදාට බුදුරජාණන් වහන්සේ මතක් වෙයි කිව්වා මේ බණ අහපු මිනිස්සුන්ට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා නුවණැති කෙනා ඔය මිනිහයි තමන්ගේ ඇඟයි දෙක සංසන්දනය කරන්න කිව්වා. මටත් ඔය වගේ. මේකත් ඔය වගේ ඒකත් මේ වගේ කියලා. ජීවත් වෙලා ඉන්න කෙනයි මරණයයි සංසන්දනය කරන්න කිව්වා. ඒකනේ මම කර මේ මලගෙදරක ගිහිලා පොඩ්ඩක් ඉඳගෙන බලන්න කියලා. ඔන්න ඔය අභ්‍යාසය කරන්නකො මලගෙවල් වලට අපි යනවනේ. ඒක ඔයාලගේ ජීවිතේ හොඳ භාවනාවක් වෙයි. හැම මලගෙදරක්ම ඔයාලට භාවනා කරන තැනක් වෙයි. ඔය බලාගෙන හිටියම කොච්චර අසාර්ථකයිද කියලා. මේ අසාරයිද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණාවක් වදාලා කකුල් දෙකකින් මේ කුණු ශරීරය උස්සගෙන යනකො හැම තැනම එක කිලෝ ගණන් වලට තියෙනවා 50 60 80 100 ගණන් අර කුණු ටික උස්සගෙන කකුල් දෙකෙන් ගිහිල්ලා යම් දවසක් එනවා මේක ගෙනියන්න බෑ අර කුණු කොට කොහෙද තියන්නේ ඇඳේ තියෙනවා. එතකොට ඒකෙන්ම කක් අපිට වෙනවා. ඒකෙන්ම මුත්‍රා පිට වෙනවා. ඒකෙන්ම ගන්ධසාන පිට වෙනවා. තමන්ගේ ඇඟ ගැන මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරි තව වැඩක් වෙනවා කිව්වා. මේ කුණු ශරීරයේ මේ මිනිස්සු ඇවිද්දවන්නේ අසූචි විසි කර කිව්වා. දැන් මම ඔයාලා බලංගොඩ ඉඳලා මෙහෙ එනකොට අසූචි විසි කර ආපු හැටි කියන්න. කෙනෙකුට හෙම්බිරිසාව ඇති. හොටු හුරලා එළියට දැම්මා. මොනවද විසික කළේ? අසූචි. කෙනෙක් එන ගමන් කන හරනවා විසික කරනවා. මොනවද විසික කළේ? අසූචි. කබ ටිකක් තියෙනවා. ඒක මෙහෙම අරන් විසික කරනවා. මොනවද විසික කළේ? අසූචි. එනකොට මුත්‍රා බර හැදුණා. තැනක නතර කළා. මුත්‍රා කළා. මොනවද විසික කළේ? ආයේ එනකොට කෙනෙකුට වැසිකිලි බර හැදුණා. තැනක නතර කළා. වැසිකිලි ගියා. මොනවද විසික කළේ? මේ ආවා දාඩියයි. මෝන හේදුවා. අර පිරිසිදු අතර අපිරිසිදු කළේ මොකෙන්ද? මේ ඇඟෙන් අසූචි. දැන් මට කියන්න. ඇඳුම් ඔයාලා අපිරිසිදු කළාද? ඔයාලා ඇඳුම් අපිරිසිදු කළාද? ඔයාලායි ඇඳුම් අපිරිසිදු කළේ. මේ ඇඟ වතුර අපි අපිරිසිදු කළා. ඇඳුම් අපිරිසිදු කළා. වැව අපිරිසිදු කළා. ගඟ අපිරිසිදු කළා. අසූචි විසි කර යනවා මේ මනුස්ස ලෝකේ අපි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙතිස් කුණප කොට්ටාසයක් කකුල් දෙකෙන් ඇවිද්දා අසූචි විසි කර යන මෙවුම්ම කියනවලු අපේ වංශේ හොඳයි කියලා. අපි බොහොම වැදගත් මිනිස්සු කියනවලු. අපි හරි උගත් අය කියනවලු. අපේ පවුලේ මෙහෙම අය හිටියේ කියනවලු. අපේ පුතා රට කියනවලු. ඇමරිකාවේ කියනවලු. බුදුරජාණන් වහන්සේට ඒ අය ගැන හිතෙන්නේ මේ මිනිස්සු ඇත්ත දන්නේ නැහැ. නාඤ්ඤත්‍ර අදස්සනා මේ අය ජීවිතේ දැකලා නැහැ. ජීවිතේ දැකලා නැහැ. ඒ නිසා කුමටනම් අපි ගැන පුරසාරන්ද මේ ඇත්ත මේ අසුභ භාවනාව හිතුවොත් කටවල් නිකම්ම වැහෙනවා. එක එක්කෙනාගේ ඇදහිවිල්ල නැති වෙලා යනවා. ගෙවල් වල රණ්ඩු නැති වෙලා යනවා. හිතේ ඇවිසිච්ච ගතිය නැති වෙලා යනවා. එක එක වෙනුවෙන් ලතවි පිස්සු ඇදිලා ඉන්න ගතිය නැති වෙලා යනවා. සාන්ත හිතක්. ගෙදෙට්ට බරක් නැති, ලෝකෙට බරක් නැති, මහ පොළොවට බරක් නැති සාන්ත සැහැල්ලු සත්වෙ බිහි වෙනවා. ඒ මිනිසුන් නිවන් යන්නේ. මේ මහ පොළොවත් දෙබෑ කරගෙන නිරේට යන තරම් බර මිනිස්සු නෙවෙයි මේ අය. සැහැල්ලු මිනිස්සු. ඒ මිනිසුන්ගේ ජීවිතේ එක්ක සුගතියට යනවා. එක්ක බ්‍රහ්ම ලෝකෙට ඉහළටම ඉස්සෙනවා. එක්ක මේව භව කාන්තාරෙන් එතර වෙලා රහතන් වහන්සේලා වෙනවා. ඇත්ත දැනගත්ත නිසා, ඇත්ත දැකපු නිසා. ඒ නිසා නිකමඩ කවදා හරි දවසක පාඩු නෑ මේ පැය වුණත් ඔක අහපු එක. දැන් අවුරුදු 35ක් ජීවත් වන භාග්‍යතුන් වහන්සේට සම්බුදු වෙන්න අවුරුදු 35ක් ගියාද? 35 අවුරුදු 35ක් ජීවත් වුණාට 35 අවුරුදු 35 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 ජීවත් වුණාට 35 අවුරුද
ඒ නිසා අපි අවුරුදු 30 40 50 මෝඩ විදියට ඉන්න ඇති. ඇත්ත කල්පනා කරොත් ඒ තප්පරේ ඇති. ඒ නිසා කවදා හරි ඇත්ත හිතන්න. එක මොහොතක් හරි මෝඩ විදියට මැරිලා යන්නේ නැතුව. මේ තාත්තා ගිය ගමන අපිත් යනවා. යනවාමයි. මේවා දාලා යන්න වෙනවාමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. අනේ අපි මැරෙනකොට අපේ ජීවිතේ හිස් දෙයක් වෙන්න එපා. මෝඩිය විදිහට අපිට මැරෙන්න සිද්ධ වෙන්න එපා. මේ අතපය ඇඳට වැටිලා ලෙඩ වෙලා හැම පැත්තෙම වේදනාව එනකොට මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක්. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇත්තක්මයි කියාගෙන හිතාගෙන මැරෙන්න නැත්තම් කොච්චර සාන්තියක්ද. ඒ නිසා ඔබටත් මටත් මේ කයේ යථාර්ථයම අවබෝධ වෙන්න මේ ධර්ම ශ්‍රවණ මේ පින හේතු වාසනා වේවා. ඉතින් පින්වතුනි මේ පින්කම සිද්ධ කළේ ඇතරම දාන ලක්ෂයක් දීලා පින් දෙනවට වැඩිය මොහොතක් ඇත්ත කතා කරලා පින් දෙන එකේ විපාක වැඩි. පැහැදිලිනේ? ඒ නිසා මේ විදිහට ධර්ම දානයක් තෝරගත්තේ ගොඩාක් වටිනවා. ගොඩක් වටිනවා. අන්තික මාව පෙළුවෙත් නැහැ. ස්වාමීන් වහන්සේට අපහසුවක් නොවන විදිහට මේ පින්කම කරමු කියලා. ඒතකොට මටත් කෘතඥතාවයක් තියෙනවා. මොකද මේ බලංගොඩ විද්‍යාමෑනියෝ මටත් උපකාර කරපු කෙනෙක්. මගේ මව් අසනීපෙන් එනකොට ගෙදෙට්ටම ගිහිල්ලා උදව් කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ළමයි අපිත් එක්ක එකතු වෙලා ගොඩක් පින්කම් කරපු අය. ඉතින් ඒ නිසා යාළුවා මට කතා කරපු විදියත් වෙහෙස කරේ කන්නේ එන්නම ඕන. එහෙම නෙවෙයි. අපහසුවක් නොවන විදියට. ඒ නිසා මටත් අපහසුවක් නැති විදියට ධර්ම දානය දුන්නා.